අයිබං පුතේ අදත් ඔයාලා පිළිගන්නවා හසරංග අමරසිංහ YouTube නාලිකාව වෙතට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කෙටි ප්‍රශ්නයක් අනිවාර්යෙන්ම එන පුලකයක් අඳුරු කරන්න කියන කොටසට අදාළව ලස්සන කෙටි ක්‍රමයක් අරන් තමයි ඔයාලට අද ආවේ. ඉතින් පුතේ මේ නාලිකාව හරහා තවත් ඔයාලා වීඩියෝස් විශාල ප්‍රමාණයක් නගීම හැකියාවක් තියෙනවා. ඒ වගේම ලයිව් සෙෂන් එකකට ගියා නම් YouTube එකට ගිහිල්ලා අපි කරපු ලොකු ෆ්‍රී සම්මන්ත්‍රණ මාලාවක් ඔයාලට බලා ගැනීමට පුළුවන්. ඉතින් ඒ වගේම මේ නාලිකාව subscribe කරලා තියන්න. අපි මේ වගේ වීඩියෝස් සෑහෙන ප්‍රමාණයක් අපි shorts videos ඔයාලගේ වාරින් භාගය ලඟ වෙනකොට අග් ගාලා ඇවිල්ලා බලන්න පුළුවන් වෙන විදිහට අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඉතින් අපි වැඩේට පටන් ගමු. මේ යන් ඉස්සරහට ගන්නට මම ඔන්න දැන් මේක ඔයාලගේ 10 වසරේ අපි දන්න උපකුලක වෙන් රූප සටහනක අඳුරු කරන්න කියන පාර්ට් එකේදී වෙන් රූප සටහන් දෙකක් තියෙනවා 10 වසරේ සහ 3ක් තියෙනවා 11 වසරේ. ඒතර මේ මගේ ක්‍රමය ඕක ඕන ක්‍රමයකට රවුන්ඩ් දෙකක් ආවත් අතට රවුන්ඩ් 3ක් ආවත් ඕන ක්‍රමයකට මේ වැඩේ කරන්න පුළුවන්. හරි. මම යනවා ගානකට. දැන් ඔයාලට දුන්නොත් මේ විදිහ වෙන් රූපයක් දීලා හරි. කොහොම දීලා ඔයාලට කියනවා මේක තමයි ඔන්න A කියලා දෙනවා. එතකොට මේ රවුම් ඔයාට B කියලා කියනවා. හරි. ඔයාලට දැන් මේකේ අඳුරු කරන්න කියලා කියනවා මෙන්න මෙහෙම එකක්. A වල ඩෑෂ් ඡේදනය B. ඔන්න ඔකට අඳුරු කරන්න කියලා විභාගෙදි ගන්න දෙනවා. පුතේ මම පොඩි ටෙක්නික් එකක් මම ඔයාලට මේකට දෙන්නම්. මේක වාට ඉස්සරහට පොඩ ප්‍රැක්ටිස් කරලා පස්සේ මේක හැමතිස්සෙම දැන් ඉන්නවනේ ටක් ගාලා වාට ඔළුවෙන් උනා ටක් ගාලා මේක හදාගෙන ටක් ගාලා මේ විභාගයට ටක් ගාලා ගන්න කරන්න පුළුවන්. හරි. දැනට ඔයා මෙන්න මේ වගේ පොඩ්ඩක් ක්‍රමයක් දාගන්න. දැන් මේක තමයි ඔයාලගේ විභාගයට ඇවිල්ලා තියෙන ගාන මේක. ඔයාට හම්බ වෙන කටුකොලයක් ඔයා කරන වැඩේ කටුකොලයක් අරගෙන ටක් ගාලා ඔය රවුන්ඩ් දෙක ඔය විදිහටම මෙන්න මෙහෙම ඇඳගන්න මේ කටුකොලේ. ඔය රවුන්ඩ් දෙක ඔය විදිහටම ඔයා ඇඳගන්න කටුකොලයට ගන්න. හරි. ඇඳගෙන පුතේ මෙන්න මෙහෙම වැඩක් කරන්න මම කරනවා දැන් මේකේ තියෙන දෙපැත්තේ තියෙන ලකුණු දෙක මම වෙන වෙනම පාට කරන්නයි යන්නේ. ඒක වදනවා A dash කියලා කියන්නේ A සඳහා අයිති නැහැ කියන එක. dash එකකින් කියන්නේ A ට අයිති නැහැ කියන එක තමයි කියන්නේ. එතකොට අපි මෙන්න මේ විදිහ වැඩක් කරනවා මම කරන වැඩේ මේකේ මේ දෙපැත්තේ තියෙන සංකේත දෙක මම වෙන වෙනම පාට කරන්න යන්නේ මෙන්න මේකේ. හරිද ඔන්න බලන්න. දැන් A dash ට අදාළ ටික කියලා කියන්නේ A dash ට අදාළ ටික කියලා කියන්නේ A රවුමෙන් එළිය ටිකනේ. මේකට අදාළ ටික මම මෙන්න මේක එක පැත්තට පාට කරනවා මුලින්ම. A dash ට අදාළ ටික. A dash ට අදාළ ටික කියලා කියන්නේ A රවුමෙන් එළිය. A dash කියලා කියන්නේ A dash ට අදාළ පෙදෙස. A dash ට අදාළ පෙදෙස කියන්නේ A රවුමෙන් එළිය පෙදෙස. A රවුමෙන් එළිය පෙදෙස මම මෙන්න මේ විදිහට මුලින්ම එක පැත්තකට අඳුරු කර ගන්නවා පාට කර ගන්නවා මේ විදිහට. A රවුමෙන් එළිය. A රවුම ඇතුළේ පාට වෙන්නේ නැහැ. ඒ රවුම එළිය මෙන්න මේ විදිහට මම පාට කර ගන්නවා මුලින්. ඒ රවුමෙන් එළිය. හරිද? ඊට පස්සේ පුතේ ඔන්න දැන් මේක පාට කරලා ඉවරයි. දැන් මම යනවා B පැත්තට යනවා. B ට අයිති ප්‍රදේශ මම දැන් අනිත් පැත්තට පාට කරන්නයි යන්නේ. B ට අයිති ප්‍රදේශ මම දැන් අනිත් පැත්තට පාට කරන්න යන්නේ. B ට අයිති ප්‍රදේශ කියලා කියන්නේ B වල ඇතුළේ ටික. B වල ඇතුළේ ටික B සඳහා ඇතුළේ ටික මම මෙන්න මේ විදිහට අනිත් පැත්තට පාට කරනවා. ඔන්න A dash ට දාලා ටික පාට කරා B ට අදාළ ටික වෙන පැත්තට පාට කරා. දැන් ඔන්න වැඩේ දෙපැත්තට පාට කරලා ඉවරයි. ඊට පස්සේ පුතේ අපි යනවා මෙන්න මේ මැද තියෙන ලකුණ දිහා බලමු. ඔය මැද තියෙන ලකුණ මේක ඡේදනයක් නම් තියෙන්නේ අපි ගන්නේ ඔය දෙපැත්තටම ඉරි වලින් ගහලා ඡේදනය වෙච්ච කොටසක් තියෙනවනේ. දෙපැත්තම ඉරි වලින් මේ විදිහට ඡේදනය වෙච්ච කොටසක්. අන්න ඒක තමයි අවසන් උත්තරේට පාට වෙන්නේ. මැද ඡේදනයක් තියෙනවා. හදිස්සියෙන්වත් මැද මේලයක් තිබ්බනම් අපි ගන්නේ අර මේ පැත්තට ගහපු ඉරි මෙහෙට ගහපු ඉරි දෙපැත්තරම ගහලා ඡේදනය වෙච්ච ඒවයි කොටින්ම කිව්වොත් මේකේ පාට වෙච්ච හැම ප්‍රදේශම්ම ගන්නවා මෙතන මේලයක් තිබ්බොත් මැද ඡේදනයක් තිබ්බනම් ගන්නෙ දෙපැත්තම කැපිලා ඡේදනය වෙච්ච කොටස විතරයි. හරිද? හරි දැන් බලන්න දැන් ඔන්න මම දෙපැත්ත මුලින්ම A dash ට දාලා ටික එක පැත්තට පාට කරා B ට දාලා ටික අනිත් පැත්තට පාට කරා. මම දැන් දෙපැත්තකට පාට කරන්න ඕනේ. මේක මෙහෙට පාට කරන අර අනිත් පැත්තට පාට ගන්න ඕනේ. ඊට පස්සේ මැද ඡේදනය තියෙනවා. ඡේදනය නම් අපි ගන්නෙ දෙපැත්තරම ගහපු මෙන්න මේ කැපිච් ටික ගන්න. එහෙනම් අවසන් උත්තරේට ඒක විතරක් ගන්න. මෙන්න මේක තමයි අවසන් උත්තරේ. හරි. තේරුණා නේද? හරි. අපි යන් තව ගානකට. හරි. පුතේ මම ඊළඟ ගාන විතර දෙන්න ඔයාලට මෙන්න මෙහෙම එකක් A dash ඡේදනය B dash වල පාට ගන්න. අනිත් එක A dash මේලේ B dash එක මේක එකක ඡේදනය. අනිත් එක මේල දෙනවා පොඩි වෙලාවක් කරන් ටක් ගාලා මේක පාට කරලා බලන්න
මාත් එක්ක බලන්න මං හදුවට පස්සේ ඔයාට ඒ උත්තරේ ඒ විදිහටම කරගන්න පුළුවන්ද කියන එක. හරි අපි බලමු මොන වැඩේ කරන්න. දැන් මම කරන වැඩේ අර අපි පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙනකන් අපේ හම්බෙන කටු පොළේ මෙන්න මේ රවුන්ඩ් දෙක අපි මුලින්ම අඳ ගන්නවා ටක් ගාලා A සහ B කියන රවුන්ඩ් දෙක මෙන්න මේක A කියලා දැම්මා. මේක මම B කියලා දැම්මා. හරි. හරි දැන් ඔන්න මම පාඩ කරන්න යන්නේ A' එකයි B' එකයි වෙන වෙනම පාඩ කරන්න යන්නේ. ඊට පස්සේ මැද තියෙන ලකුණු දිහා බලලා අපි දෙපැත්තට වෙන වෙනම පාඩ කරමු. දැන් A' අදාළ ටික මම මුලින් පාඩ කරන්න කියන්නේ A' අයිති පෙදෙස කියලා කියන්නේ A වලින් එළිය ටික. මම A වලින් එළිය ටික පුතේ මෙන්න මේ විදිහට අනිත් පැත්තට එක පැත්තකට පාඩ කරගෙන යනවා බොහොම පරිස්සමෙන් A රවුම අතහැරලා ඔන්නෝම පාඩ කරලා ඉවරයි. ඊට පස්සේ මගේ පුතේ තියෙන්නේ B' අදාළ උත්තරය. එහෙනම් මම B' අදාළ එක B රවුමෙන් එළිය ටික මම මෙන්න මේ විදිහට අනිත් පැත්තට පාඩ කරන් යනවා. එතකොට A රවුම කැපුණාට කමක් නැහැ. අපි පාඩ කරන්න අපේ අතාරින්නේ මෙන්න මේ B රවුම ඇතුළ. B රවුම ඇතුළේට යන්නේ නැති වෙන්න වටේ තමයි මේ විදිහට පාඩ කරන් යන්නේ. B රවුම ඇතුළ ගෑවෙන්නේ නැහැ. B රවුම ඇතුළ වෙන්නේ නැතුව එළිය ටික අපි මේ විදිහට පාඩ කරන් යනවා. දැන් ඔන්න බලන්න දැන් ලකුණ තියෙන්නේ ඡේදනයක් නම් දැන් ඔයාලට කියන්න පුළුවන් අවසාන උත්තරයට ගන්න මොකද්ද? ඔන්න A' B' දෙපැත්ත පාඩ කරා අපි මැද ඡේදනයක් නම් ගන්නේ මේ දෙපැත්තටම ගහලා ඔයාලට පේනව නේද කොටු වැටිච්ච ප්‍රදේශ. අන්න ඒ ටික තමයි අවසාන උත්තරයට අපි ඔන්න ඔය විදිහට අඳුර කරගන්නේ. එහෙනම් මේකේ උත්තරේ මෙන්න මේ වටේ ටික විතරයි. ඔයාලා මේක පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරගත්තට පස්සේ ඔළුවෙම ටක් ගාලා අඳලා පාඩ කරන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමයට වරදින්නේ නැහැ කීරවත්. හරි. ඊළඟට දැන් ඔතන මේලයක් තිබ්බනම් මොකද ගන්න? මේලයක් තිබ්බනම් ඉතින් පාට ගෑවිච්ච හැම ප්‍රදේශම්ම ගන්න ඕනේ. ඒ කියන්නේ මේ මැද කෑල්ල විතරයි පාට ගෑවිලා නැත්තේ. එහෙනම් අවසාන උත්තරයට ගන්න වෙනවා අපිට මේ ඔක්කොම ටික අඳුරු කරන්න වෙනවා. හරිද? හරි. ඔන්න ඔමයි පුතේ සටස් ගාලා වාට මේකෙන් අනිවාර්යෙන් පිටි ප්‍රශ්නයක් දෙනවා. මේක අනිත් පැත්තත් වගේ අහනවා පාට කරපු එකක් ඊට පස්සේ මේකෙන් පොඩ කංකරේ ලියන්නත් වෙනවා. ඒ නිසා අපි දෙවැත්තම බලමු. මම වඩ තව ගානක් දෙන්නම් බලමු තව ගණන් දෙකක් කරලා ඊළඟ රවුන්ඩ් 3කටත් මේ ක්‍රමයම කරන්න පුළුවන්. රවුන්ඩ් 3 ගියොත් අපි අන්තිම හදමු. හරි. පුතේ දෙවෙනි ගානේ විදිහට මම වාට ටිකක් වෙනස් ගානක් දෙනවා. මෙන්න බලන්න. A' මේලය B ඒකෙත් සම්පූර්ණ ඩෑෂ් එකක් එළිය. ඒ කියන්නේ ඇතුලේ තියෙන පදේ පාට වෙලා ඒකෙත් විරුද්ධ එක තමයි අවසාන උත්තරට එන්නේ. හරිද? දැන් ඔයා පොඩි වෙලාවක් කරන් මේක try එකක් මුලින්ම දාන්න බලන්න පුළුවන්ද කියලා කරන්න. ඔයාලා කරන්න පුළුවන්. හැබැයි මම ඊටත් වඩා ඔයාලට ලේසි ක්‍රමයක් මම ඔයාලට කියලා මම චුට්ටක් මෙන්න මෙහෙම ගානක් આવත් පොඩි කන්වර්ට් එකක් කරනවා මේ විදිහට. හරිද? මම කරනවා දැන් ඔයා මේ ඇතුලේ එක පාට ගල්ලා වෙනම ඒක විරුද්ධ එක මේකට ගත්තත් හරි. එහෙම නැත්නම් මම තව ලේසි වැඩක් කරනවා මේ විදිහට. මෙන්න මේ එළියේ තියෙන ඩෑෂ් එකෙන් පුතේ මේ ඇතුලේ තියෙන පද තුන මම ගුණ කරනවා. එළියේ තියෙන ඩෑෂ් එකෙන් මේ ඇතුලේ තියෙන පද තුන මම ගුණ කරන මේ විදිහට. දැන් A ඩෑෂ් එකක් ඩෑෂ් එකෙන් ගුණ කරාම වෙන්නේ මේ වගේ කඩාවක් වෙන්නේ. පොඩි කන්වර්ට් එකක් මම කරගන්නේ. ඇතුලේ තියෙන පදේ විරුද්ධ පදේ තමයි එළියට එන්නේ. ඩෑෂ් එකක් ඩෑෂ් එකෙන් ගුණ කරාම ඒකේ ඩෑෂ් එක නැති වෙනවා. විරුද්ධ දේ වෙන්නේ. හරි. එහෙනම් මේලය ඒකේ විරුද්ධ දේ ඒකේ ඡේදනය වෙනවා. B එකක් ඩෑෂ් එකෙන් ගුණ කරාම B වල නැති දේ B කියන්නේ B වල ඇතුළත් ටික B වල ඩෑෂ් එකෙන් ගුණ කරාම B ට නැති ටික එනවා. ඒ ඩෑෂ් එක කියන්නේ A වලින් එළිය ටික ඒක විරුද්ධ එක A වල ඇතුළේ ටික. මේලේ විරුද්ධ එක ඡේදනය B කියන්නේ B වල ඇතුළේ ටික ඒකේ ඩෑෂ් එකෙන් ගුණ කරාම B වල එළිය ටික තමයි අවසන් වෙන්නේ. දැන් ඔයා මේක ඇඳලා එළිය එක පාට කරා ටිකක් වෙලාවක් යනවනේ. ඒකත් හරි ඊට වඩා ටක් ගාලා ලේසියෙන් කරගන්න පුළුවන්. ඒක කන්වර්ට් කරගෙන මේක සකස් ගාලා ඇඳලා පාට කරත් හරි. දැන් මේක ඔයාට මනෝමයෙන් වුණා ටක් ගාලා දෙපැත්තට පාට කරලා කරන්න පුළුවන්. හැබැයි වරදිනවා කියලා හිතනවා නම් තකයක් තියෙනවා ටක් ගාලා යන්න පොලේකට පොලේ ගන්න මේ විදිහට ඔයා ටක් ගාලා පුංචි තප්පර දෙක තුනක් ඇයි. ගහ ගන්න මේ විදිහට ඊට පස්සේ ඔන්න දෙපැත්තට පාට කරන්න. ඒ කිව්වහම A වල ඇතුළේ ටික එක පැත්තට පාට කරනවා. හරි. B ඩෑෂ් කිව්වම B වලින් එළිය ටික. B වලින් එළිය ටික මම අරගෙන මෙන්න මේ විදිහට පුතේ අනිත් පැත්තට පාට කරනවා. එතකොට මේ විදිහට ඔන්න ඔයාලට දෙපැත්තට අඳුරු වෙනවා. හරිද? ඊට පස්සේ ඔන්න අවසානයේ බලන්න මැද තියෙන ලකුණ දිහා බලන්න. මැද තියෙන්නේ මේ ඡේදනය තියෙන මේකේ ලකුණ දිහා නෙමෙයි බලන්නේ මේකේ ලකුණ දිහා බලන්නේ. මැද තියෙන ඡේදනයක් ඒට අදාළ ටික එක පැත්තට පාට කරා. B ඩෑෂ්ට අදාළ ටික අනිත් පැත්තට පාට කරා. දැන් ඔන්න මැද තියෙන ලකුණ දිහා බලනවා. මැද තියෙන ඡේදනයක් නම් ගන්නෙ දෙපැත්තටම කැපිච්ච ටික. එහෙනම් අවසාන උත්තරට එන්නේ මෙන්න මේ ටික විතරයි. ඔයා ක්‍රම දෙකටම කරලා බලන්න. ඇතුලේ එක ඇඳලා ගෲප් එක පාඩ කරාට පස්සේ මේකද දෙන්නේ. මේක කන්වර්ට් කරලා මේ වගේ ටක් ගාලා කෙටියෙන් අරගෙන ගත්තත් මේකම දෙන්නේ. ඉතින් එහෙමනම් මේ ක්‍රමේ ලේසියෙන් ඉක්මන කරගන්න පුළුවන්. ඉතින්
වැඩේ ඔන්නෝම ගණන් තමයි ඔයාගේ විභාගෙට කෙටි ප්‍රශ්නයක් විදිහට අහන්නේ. අපි ඊට පස්සේ යන රවුන්ඩ් 3ක ගණනක් ආවොත් මේ ක්‍රමයටම යන්න පුළුවන්ද කියන්නේ දැන් මේ කෑල්ල 10 අවශ්‍ය සීමා අදාළ ටික 11 අවසරදී රවුන්ඩ් 3 ගණන් තියෙනවා. රවුන්ඩ් 3 ගණන පුතේ මේ ටෙක්නික මේ විදිහටම කරන්න පුළුවන්. අපි යන් ඊළඟට රවුන්ඩ් 3 ගණනක් ආවොත් කොයි විදිහටද මේක අඳුර කරන්නේ කියන එක බලන්න. හරි. ඔන්න පුතේ මේ රවුන්ඩ් 3ක ගානක්. හරි. මේ රවුන්ඩ් 3ක ගානක් වල විභාගයට ආවත් ගොඩක් වෙලාවට 11 වසරේ විභාගයේ පේපර් එකකදී එහෙම සාමාන්‍ය රවුන්ඩ් 3ක වගේ ගානක් ඔයාලට අඳුර ගන්න දෙනවා. මේකටත් අර විදිහම ටෙක්නික් එක දාන්න පුළුවන්. හරිද? මම පුංචි දෙයක් ඔයාලට කියන්නම්. මෙන්න මෙහෙමයි පාඩම් කරන්න ඕන විදිය. දැන් මෙන්න රවුන්ඩ් 3ක් දීලා ඔයාලට කියනවා මෙන්න මේ ප්‍රකාශනයට අදාළ එක මේකේ අඳුර දක්වන්න කියලා කියනවා. බය වෙන්න එපා. කරන් තියෙන මෙන්න මෙච්චරයි. ඔයා පුතේ මේ ප්‍රධාන එකකින් දෙපැත්තට කැඩිච්ච මේ දෙකෙන් තියෙන. එතන ඔයා අඳුරු කරන්න ඕනේ මෙන්න මේ පැත්ත මේ සෙට් එකම one shot පාඩ කරන්න. එක පැත්තට පාඩ කරගන්න. A dash අදාළ ටික one shot අනිත් පැත්තට පාඩ කරන්න. ඊට පස්සේ ඔය දෙක පාඩ කරාට පස්සේ මැද තියෙන ලකුණු දිහා බලලා අවසාන උත්තරය දාගෙන යන්න. හරි. ඔන්න බලමු අපි කරමු. මම ටක් ගාලා ගත්තා. රවුන්ඩ් 3 ඇඳගත්තා අපේ තියෙන කටු පොලයක. ඊට පස්සේ අර විදිහටම අකුරේ දාගත්තා. මේක A මේක ඇවිල්ලා C මේක ඇවිල්ලා ඔන්න B. හරි. ඔනවා මුලින්ම B සහ C වල මේලේ. B සහ C වල මේලේ කියලා කියන්නේ B ටයි C ටයි දෙකේම ටික. B වලයි C වලයි දෙකේම ටික. මම ඔන්න පාට කරන් යනවා අඳුර කරන් යනවා B සහ C ඔක්කොම ටික ওই විදිහට. B ට සහ C ට. අයිති සෙට් එක ওই විදිහට මම ඔක්කොම ටික ඔන්නෝම දෙකේ ටික ওই විදිහට පාට කරන් ගියා. හරි. ඔන්න මේ වැඩේ ඉවරයි. B සහ C වල මේලේ. ඊළඟට තියෙන A වල dash. A වල dash කියලා කියන්නේ පුතේ A වලින් එළිය ටික. A රවුමින් එළිය ටික තමයි A වල dash කියලා කියන්නේ. තමන් A රවුම අතහැරලා ඒකින් එළිය ටික මම මෙන්න මේ විදිහට A වලින් එළිය ටික. හරි. A වලින් එළිය ටික මම මෙන්න මේ විදිහට අනිත් පැත්තට පුතේ පාට කරගෙන යනවා. A වලින් එළිය. A වලින් එළිය. හරි. A වලින් එළිය ටික A රවුම අතහැරලා A වලින් එළිය ටික මම ওই විදිහට පාට කරන් ගියා. දැන් බලන්න මැද තියෙන ලකුණ දිහා බලන්න ඡේදනයක් තියෙන්නේ. එහෙනම් ඡේදනයක් නම් තියෙන්නේ හොඳට බලන්න දෙපැත්තට කැපිලා ගිහිල්ලා තියෙන්නේ මොන කොටස් ටිකද? ඔයාලට පේනවා මෙන්න මේ කෑල්ලයි මෙන්න මෙතන කෑල්ලයි මෙන්න මේ කෑල්ලයි තමයි අවසාන උත්තරේට ගන්න ඕනේ. දෙපැත්තට කැපිච්ච ටික නම් අවසාන උත්තර ලස්සනට බලලා මෙතන පාට කරන්න. මෙන්න මේ කෑල්ලයි මෙන්න මෙතන මැද කෑල්ලයි ඊට පස්සේ මෙන්න මෙතන උඩ කෑල්ලයි. මෙන්න මේ සෙට් එක තමයි අවසානයේ පාට අඳුරු කරන්න ඕනේ. දැක්ක නේද? හරි ලේසි පුතේ දෙපැත්තට කඩලා පාට කරන් තියෙන්නේ. අපි යන්ට අග්ගාලා තව ගානක් හදමු. ඒ ගාන හදන්න කලින් ඔයාලා මේ වීඩියෝ එක ස්ටොප් කරලා ඒ ගාන තනියම කරලා ඊළඟට බලන්න උත්තරේ හරිද කියන එක. හරි. හරි. පුතේ මේ තියෙන්නේ ඔන්න දෙවෙනි ගාන. මේ ගාන මම හදන්න කලින් ඔයාලා පුළුවන් try එකක් දාන්න. ඉතින් පාට කරන් තියෙන අර විදිහම තමයි මුලින්ම B dash එක දෙපැත්තට පාට කරන්න. ඊට පස්සේ මේ සෙට් එකම අනිත් පැත්තට පාට ගන්න. ඊට පස්සේ මම තියෙන ලකුණු දිහා බලලා උත්තරය දාන්න තියෙන්නේ. හරි. අපි යන් ගාන හදන්න ටක් ගාලා ඔන්න බලන්න මේ ට්‍රක් ගාලා ඔන්න රවුන්ඩ් 3 අපේට තියෙන කටුකොලේ අපි අඳ ගන්නවා මේ විදිහට. හරි. රවුන්ඩ් 3 ඇඳගෙන අපි අර විදිහටම අංකණය කරලා මේ උඩ එක A මේක තමයි B මේක තමයි C. ඔන්නම ලකුණු කරනවා. හරි. දැන් ඔන්න මුලින් B වලින් dash B dash ට අදාළ ප්‍රදේශය අපි එක පැත්තට පාට කරමු. B dash ට අදාළ ප්‍රදේශය කියලා කියන්නේ B වලින් එළිය ටික. එහෙනම් B වලින් එළිය ටික මම මෙන්න මේ විදිහට අනිත් පැත්තට පුතේ පාට කරගෙන අඳුරු කරගෙන යනවා B වලින් එළිය ටික. ඔන්න ඔය විදිහට ඔන්නම් පාට කරන් ගියා. හරි. B වලින් එළිය ටික. B රවුම අතහැරලා ඒකේ එළිය ටික විතරයි පාට කරේ. ඊළඟට තියෙනවා A සහ C වල ඡේදනය. A සහ C වල ඡේදනය කියලා කියන්නේ A රවුමයි C රවුමයි ඒ දෙකේ ඡේදන කොටස මෙන්න මේ කැලල. A සහ C වල ඡේදනය. ඔන්න ඔය ටික මම මොහොම පාට කරා. දැන් ඔයාට පේනවා මැද ඡේදනයකට අදාළ එක පාට කරන්න ඕනේ. එහෙනම් පාට වෙන්න ඕනේ කොටස ඔය දෙපැත්තම කැපිච්චි මෙන්න මේ කොටු වැටෙන කොටස තමයි පාට විය යුත්තේ. එහෙනම් පොතේ අවසාන උත්තරයට මම ගන්න ඕනේ මෙන්න මේ තියෙන කෑල්ල විතරයි. ඔන්න උත්තරේ ගත්තා. ඔච්චරයි තියෙන්නේ. ඉතින් ඔයාලගේ තමයි පොතේ ලස්සන ක්‍රම ටිකක් ගණන් වල තියෙනවා. තව ගොඩාක් වීඩියෝස් ටික මම මෙතන අපේ නාලිකාව හරහා දාන්නම්. ඉතින්
නාලිකාව subscribe කරලා තියාගන්න. ඒ වගේම live session පැත්තට පොඩ්ඩක් ගියා නම් උඩ තියෙන අසරණ අමරසිංහ YouTube නාලිකාවට ගිහිල්ලා උඩ live session වලට ගියා නම් live session වල පල්ලෙහාට අපි කරන live සම්මන්ත්‍රණ ගොඩාක් විශාල ලොකු සම්මන්ත්‍ර ප්‍රමාණයකට ඔයාලට මුලින් ඉඳන් ලොකු පාඩම් ප්‍රමාණයක් කරගන්න පුළුවන්, ආවරණය කරගන්න පුළුවන්, සම්පූර්ණ නොමිලේ ඔයාලට මේ දේවල් ටික කරගන්න පුළුවන්. ඉතින් තවත් මේ වගේ වීඩියෝස් සෑහෙන ප්‍රමාණයක් අපි හමු වීමේ බලාපොරොත්තු වෙමින් අදට මේ පාඩම් පොතේ අවසන් කරන්න. ඉතින් මේ පාඩම ගැන ඔයාලට හැංචිච්ච දැනෙච්ච විදිහ පුංචි කමෙන්ට් එකක් පල්ලෙහෙන් දාගෙන යන්න. ඒ වගේම තව ඔයාලට මේ වගේ අමාරු පාඩම් වල කෙටි ක්‍රම මොනවද ඕනේ කියන එක, මොන පාඩම් වලටද අවශ්‍ය කියන එකත් පුංචි කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි ඉස්සරහට ලොකු වීඩියෝ සීරීස් එකක් කරමු. එතකොට මේ වීඩියෝ සීරීස් එක කරහා ඔයාලට පළාත් සහ වාර විභාග සහ ඕලෙල් විභාගයක් ළඟ එනකොට ටක් ගාලා පොඩි වෙලාවකින් අදාළ කරුට එකට ටක් ගාලා ඔයාලට ආවරණය කරගෙන යන්න chance එක තියෙනවා. ඒ වගේම යාළුවන්ටත් මේ link එක share කරන්න, යවන්න, පෙන්නන්න, status දාන්න, යාළුවට කියා දෙන්න. එහෙනම් හැමෝටම බුදුසරණයි පුතේ. අයබෝන් කට්ටිය.